අනේ දෙවියනේ දුවේ. දුවපහන් මයේ මැනික කන්ද නාය යනවා. මෙන්න විශේෂ පුවතක්. දිත්වා සුලිකුණාටුව හෙට දිනේ දිවයිනට ඇතුළු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. අයියෝ දැන්වත් ඔක පැත්තකින් තියලා මේ තේක බොන්න ළමයෝ අර බලන්න වහිනවා. මේ වැස්ස නම් හොඳකට නෙවෙයි දුවේ. අයියෝ අම්මේ නොවැම්බර් වලට කොහොමත් වැස්සනේ. මගේ වෙඩින් එක දවසට පායයි අම්මා. බය වෙන්න එපා. සඳුනි ලෑස්ති වෙන්න පල්ලෙහා ටවුන් එක යට වෙන්නලු යන්නේ. ග්‍රාම සේවක මහත්තයා කිව්වා කඳු පැත්තේ අයට පරිස්සම් වෙන්න කියලා. අපේ ගෙදරට මුකුත් වෙන්නේ නැහැ. අනික තාත්තා හදපු මේ ගෙදර දාලා අපි කොහොමද යන්නේ? ඔව් පුතේ. මේ රෑ වෙලා කළුවරේ කඳු පාරවල් වල යන්න ගියොත් ඊට වඩා අනතුරක් වෙයි. නෑ අම්මේ. මේක නිකන් වැස්සක් නෙවෙයි දිත්වා කියලා මහා කුණාටුවක්. අපි පරිස්සමින් ඉමු කසුන්. ඔයා අද මෙහෙ නවතින්නකෝ. එතකොට අපිට බයක් නැහනේ. කරන්ට් එකත් හදිසියෙම ගියා නේද? මාර වැස්සක් කොයි මේක. ඔව් බං. අපේ ටවුන් එකත් යට වෙන්නලු යන්නේ. තාත්තේ මට හෙට අලුත් කවකටු පෙට්ටියක් අරන් ඕනේ. අනේ පුතේ තාත්තට දැන් දවස් ගාණක් වැඩ නැහැ මේ කෙහෙම්මල් වැස්සක් නිසා. ඉක්මනට මං අරන් දෙන්නම්කෝ. කසුන් මට බයයි. ගේ හෙලවෙනවා වගේ දැනෙනවා. බය වෙන්න එපා සඳුනි. මම ඉන්නවනේ. අපි එහෙනම් යමු සාලෙට. අනේ මැනික බය වෙන්න එපා. මම ඉන්නවනේ. ඔයා මගේ ළඟින්ම ඉන්න එක මට ලොකු සහනයක්. මේ දෙවියනේ දුවේ. දුවපහන් මයේ මැනික කන්ද නාය යනවා. සඳුනි! සඳුනි! ඔයා කොහෙද මැනික? ඔයා නැති උන්නේ නැහැ. ඔයාට බෑ මාව දාලා යන්න. මැනික මාව දාලා යන්නේ නැහැ නේද?
පිස්සුද මැට්ටෝ මම ඔයාව දාලා කොහේ යන්නද? ලබන මාසේ අපි බදිනකල් මට ඉවසිල්ලක් නැහැ. ජීවිතය කියන්නේ ඔහොම තමයි පුතා. අපිත් රාජකාරියේ හිටියට අපේ ගෙවල් වල අයට මොනවා වෙලාද කියලා අපි දන්නෙත් නැහැ.